ඔෆ් කරනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මම දැන් ගාපු ගේම් ප්ලේ වීඩියෝ දෙකක් හතරක් දැම්මා. ඉතින් ඒ දැම්ම මේ ගේම් ප්ලේ වීඩියෝ හතරෙම හරියට සද්ද රෙකෝඩ් වෙලා තිබ්බේ නැහැ. ඉතින් මම මේක ගන්න පළවෙනි වාර. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මේ ගේම් එක ගැන කිව්වොත් එහෙම මේක ෂැඩෝ ෆයිට් එකේ කොපියක් කිව්වත් හරි සම්පූර්ණ කොපියක්. ඉතින් මේකෙත් නම ෂැඩෝ ෆයිට් අනේ. මේක පොඩ ජම්ප් කරලා ටැක් දෙන්න. හරියට ඉවරයි. හරි ඉතින් මම මේ මැච් එකේ ඉදිරි කිකම සවුන්ඩ් එක දානවා. අයි හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මේ මම මෙතන දාන්න නැති මම මෙතන සවුන්ඩ් එකේ මම හද් අඩු කරගන්න බැරි හින්දා ඩේන්ජර් බොස් ඉස් කමින් කියලා වටනවා. මොකක්ද දන්න වෙන්නේ අම්මට උඩු අයියෝ හරකමනා දැන් ගන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් හරකමනා කියවුණා. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මේ මම මෙතන මේකේම සවුන්ඩ් එක දානවා. බය වෙන්න එපා. සවුන්ඩ් එක නැහැ කියලා අඬන අය ඉන්නවනම් හරි ගන්න කියා අප්ග්‍රේඩ් කරගත්ත මෙතන ඉන්නේ. අනේ ප්ලේ කරන්න බෑ. අර සවුන්ඩ් එක මෙච්චර බඳින්නේ. මෙහෙම දැම්මොත් එහෙම ෆ්‍රෙන්ඩ්ස් මට සද්ද වැඩි වෙනවා. හරිද? එතකොට ෆ්‍රෙන්ඩ්ස් ඒකවත් ඇහෙන්නේ නැහැ. ආවේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් සද්ද නැහැ. මගේ කටහඬ විතරක් ඔයගොල්ලන්ට ඇහුණාම ඇතිනේ නේ. මේක විතරක් දාමු. තව එනවද? තව එනවා. දන්න යටින් තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එකයි ලයික් බටන් එකයි. ඉතින් මොකක්ද ඔය නිකන් තියෙන ලයික් බටන් එක ඔබලා දාන්න. ඔය පල්ලෙහාන් තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා දාන්න. ආයේ ඔබට ඕකේ බුවා කියලා ටැක්ස් එකක් ගහන්න නෑනේ බං. තේරුම් ගනින් පොඩ්ඩක්. වටේ පිටේ සද්ද ගණන් ගන්න එක ඉස්සල්ලා මේක වෙලේ කියන්නේ ඉස්සල්ලා අපි ෆයිට් එක වෙලේ මම කී හිටියේ අපේ YouTube channel එක තාමත් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් කුහක වෙන්නත් එපා, කම්මැලි වෙන්නත් එපා. ඔය ලයික් බටන් එක ඔබලා දාන්න. ඉතින් මම මෙහෙම එක දෙකට වීඩියෝ ගන්න පටන් ගත්තේ ඔයගොල්ලෝ මගේ really full වීඩියෝ එකට හොඳට views ගෙනල්ලා දුන්න නිසා.
ඒ විදිහට හැම වීඩියෝ එකකම views ගෙනල්ලා දුන්නත් ඔයගොල්ලෝ එකක් දෙනවා. හරි ඉතින් ඊට පස්සේ free fire gameplay ඕනේ පහලින් කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න. එහෙනම් අපි යමු. ඉතින් ඒගොල්ලන්ටත් ගැහුවා. ඉතින් මම ෆයිට් සීන් වලේ කතා කරන්නේ නැත්තේ ෆයිට් සීන් වලේ සද්ද වැඩි නිසා මේ මං කියන්නේ වැහෙන්න තින්දා. හරි ඉතින් අපි දැන් යමු ඊළඟ එක. ඔව් වැට කෝට්ටු නෑ. කෝට්ටට ගැහුවෙන් වැට කෝට්ටට ගැහුවා අම්මට කෝට්ටු දුනු වැට කෝට්ටු මගේ ඉතින් පවර් එකකුත් පේ වුණා ෆ්‍රෙන්ඩ්ස්. මම මේක වීඩියෝ දැන් අර ඇහෙන්න තිය ඇඩෑ කියන්නේ අර මේ දැන් ඔය ඇවෙනවනේ බං ඔය එනක සබ්ස්ක්‍රයිබ් කරලා නැති උන් තමයි වෙන්නේ. සබ්ස්ක්‍රයිබ් වල 10 ටයි ඕනි ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් වල 10 ගන්න දවස්. ෆ්‍රෙන්ඩ්ස් මට නම් අර උල්ටි කෙනකොට ඇහෙන්නේ 6 අං කියනවා වගේ 6 අං ඉතින් ඒකේ 6 අං වෙන්න ඕන නම් මොකද ඒක තන් ටිකක් නෙමෙට එන්නේ. හරි ඒකෙන් මේකෙන් වැඩන්නේ අපි යමු වීඩියෝ එකට. උන් ඉවරයි. ෆ්‍රෙන්ඩ්ස් ගෝ කියලා තමයි තියෙන්නේ. දුණු වැට කෝට්ටු ගොඩක් එනවා ෆ්‍රෙන්ඩ්ස් මේ දවස්වල. නිකන් වැට කෝට්ටු නේ.
හරවැන්සී මොකක්ද කියන්නේ අද ගේම් ප්ලේ එක ගැන. ඉතින් මේ ගේම් ප්ලේ එක පොඩි වෙනවා ඇති. ඉතින් මම මේකට ගේම් එකේ ගොඩක් එපිසෝඩ්ස් තියෙන නිසා එක වීඩියෝ විනාඩි 6ක් වගේ තිබ්බම ඇති මට නම්. ඔයගොල්ලෝ මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම ගුඩ් බයි.